Lanka TV Daily News. ආයුබෝවන්. ගෙවුණු පැය කිහිපේ ඔස්ට්‍රේලියාවේ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. වසර ගණනාවකට පසු වික්ටෝරියාවට අධික උණුසුමක්. ලැව්ගිනී පාලනයෙන් තොරවෙයි. නගර 24කට අනතුරු ඇඟවීම්. $5000ක ශිෂ්‍යදීමනාවට දැන්ම අයදුම් කරන්නේ සර්විසස් ඕස්ට්‍රේලියා විතින් දැනුම් දීමක්. බෝම්බියක් නිසා නවතා දැමූ පර්ත් විරෝධතාවේ සියල්ල අනාවරණය වෙයි. පුද්ගලයෙක් අත්අඩංගුවට. ඕස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි පැපුවා නිව්ගිනියාවට ප්‍රබල භූකම්පනයක්. Travel Shine දසවසරක විශ්වාසයත් සමග ලොව පුරා සංචාරය කරන්න. අඩුම එයා ටිකට් එකක් පහසු ගෙවීමට ගන්න. කතා කරන්න ඔස්ට්‍රේලියාවෙන් 03-87-87-5400 ශ්‍රී ලංකාවෙන් 0117-878-878 පැය 24ම ඔබ සමගයි. ඔබ ලෝකෙ කොහේ හිටියත් ලංකාවේ ඔබේ හිතවතුන්ට නෑදෑයන්ට ග්‍රොසරි අයිටම්ස්, කේක්, ෆ්ලවර්ස්, පිරිකර භාණ්ඩ යැවිය හැකි හොඳම ක්‍රමය. ලයිට්මෝ shopping ලංකාවට තෑගි යවන හොඳම විදිය. දැන්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔබේ අනාගතයේ සුබ අසුබ සත්‍ය ලෙස දැනගන්න සියලු ජ්‍යොතිෂ කටයුතු විශ්වාසවන්තව සිදු කරගන්න ශ්‍රී ලංකා ජ්‍යොතිෂ අසපුව වසර ගණනාවක් පුරා ඕස්ට්‍රේලියාවේ සිට ජ්‍යොතිෂ කටයුතු සිදු කරන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ස්ටැන්ලි ධර්මකුමාර මහතා හමුවන්න. කතා කරන්න 0435 02 6912. වික්ටෝරියා ප්‍රාන්තයේ අද දිනේ සෙල්සියස් අංශක 49 දක්වා ඉතාම අධික උෂ්ණත්වයක් අපේක්ෂා කරන අතර ගිනි ලිවීමේ සේවකින් අතිශය අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටින බවට බලධාරීන් අනතුරු අඟවනවා. ඔට්වෙස් කලාපේ නගර සහ ගම්මාන 24කට අධික සංඛ්‍යාවක ජනතාවට ඊයේ රාත්‍රියේ ඉවත්වීමට දැනුම් දුන්නා. කාලයිල් රිවර් ගින්න නැවත පාලනයෙන් බැහැර විය හැකි බවත් අද දිනේදී එය අනිවාර්යෙන්ම පැතිරෙන බවට ඉහළ අවධානමක් ඇති බවත් බලධාරීන් සඳහන් කළා. නිවාස 1100කට වැඩි ප්‍රමාණයක් ඉවත්වීමට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අද අලුයම 12:01 සිට වික්ටෝරියාව පුරා ටෝටල් ෆයර් බෑන් ක්‍රියාත්මකයි. එමෙන්ම වල්වා සහ වොනන්ගටා ඩාගෝ ප්‍රදේශවල ගිනි තත්ත්වය තවමත් පාලනයෙන් බැහැරව පවතින අතර leave now not safe to return monitor conditions වැනි අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවටයි බලධාරීන් දැනුම් දෙන්නේ. පෙර සතිවල විනාශයට පත් වූ ලොන්වුඩ් ගින්න නැවත දැල්වීමේ අවධානමක්ද පවතින බව. මෙල්බන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් වන අතර මිල්ඩුරා ඔයින් වැනි උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට ආසන්න වනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ. පැයට කිලෝමීටර් 60 දක්වා සුළං වේගයක් අපේක්ෂා කරන අතර ඒ නිසා ගින්නේ දිශාවල වෙනස් විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ. ගුවන් යානා 12ක් ගින්න පාලනයට යොදවා ඇති අතර කැනඩාවෙන් ගිනි ලිවීමේ සේවකීන් 74ක් අද පැමිණීමට නියමිතයි. මෙම ගින්න ඉදිරි දින කිහිපයේදී පාලනය කළ නොහැකි තත්ත්වයකට පැමිණෙනු ඇති බැවින් වහා ඉවත්වන්නයි බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා. මේ අතර ග්‍රේට් ඕට්වේ ජාතික වනෝද්‍යානය ඇතුළු සියලුම උද්‍යාන සහ කෑම් වසා දමා ඇති අතර ඉමර්ජන්සි වික්ටෝරියා ඇප් එක හරහා ඔබේ ප්‍රදේශයේ තත්ත්වය නිතර පරීක්ෂා කළ හැකි බවටයි බලධාරීන් දැනුම් දෙන්නේ. ඔස්ට්‍රේලියාවේ සිසුන් සහ ආධුනිකයින්ට දැන්ම සෙන්ටලින්ක් මගින් $5000 දක්වා ශිෂ්‍ය දීවනා සඳහා අයදුම් කළ හැකි බවට වාර්තා වනවා. මේ සඳහා පාඨමාලා ආරම්භ වීමට සති 13කට පෙර සිට අයදුම් කළ හැකි බව සර්විසස් ඕස්ට්‍රේලියා දක්වා ඇති අතර එමගින් විශ්වවිද්‍යාල හෝ TAFE ආරම්භ කරන සිසුන්ට පාඨමාලාව ආරම්භ වීමට පෙරම මූල්‍ය ආධාර ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. පාඨමාලාව ආරම්භ වීමට සති 13කට පෙර ඔබේ අයදුම් විවෘත වන අතර එමගින් ජීවන වියදම්, අධ්‍යයන ද්‍රව්‍ය සහ ගමන් වියදම් සඳහා සහාය ලබා ගත හැකියි. විශේෂයෙන් කලාපීය හෝ දුරස්ථ ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට අධ්‍යයන කටයුතු සඳහා යාමට සිදුවන සිසුන්ට තෘතීක ප්‍රවේශ ගෙවීම මගින් $5000 දක්වා අයදුම් කළ හැකි අතර නව නීති අනුව විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පෙර වසරක් හෝ වැඩි කාලයක් විවේකගත් අයටද මෙම ගෙවීම් සඳහා සුදුසුකම් ලබා ගත හැකියි.
බාහිර හෝ දුරස්ථ කලාපීය සිසුන්ට මෙම ගෙවීම් වාරික 2කින් ලබා දෙන අතර අභ්‍යන්තර කලාපීය සිසුන්ට එකවර ඩොලර් 3000 දක්වා ලබාගත හැකි බව සඳහන්. මෙය වෙනත් ප්‍රදේශවලට යාමට අපේක්ෂා කරන කලාපීය සිසුන්ට වඩාත්ම වැදගත් අවස්ථාවක් ලෙස සැලකෙන අතර Country Education Foundation අනුව කලාපීය සහ ග්‍රාමීය සිසුන්ගේ තෘතීක අධ්‍යාපනයට ප්‍රවේශය නාගරික සිසුන්ට වඩා 20%කින් අඩු බවටද වාර්තා පෙන්වා දෙනවා. එමෙන්ම සෙන්ටර්ලින්ක් මගින් ලබා දෙන විවිධ සහාය වර්ග අතර තරුණ දීමනාව, ඕස්ටඩි, ස්ථානමාරු ශිෂ්‍යත්ව, තෘතීක ප්‍රවේශ ගෙවීම සහ ශිෂ්‍ය ආරම්භක ණය ඇතුළත් වන අතර නිවසින් බැහැරව ජීවත් වන සිසුන්ට දෙසතියකට ඩොලර් 677.20 දක්වාත් නිවසේ ජීවත් වන සිසුන්ට දෙසතියකට ඩොලර් 482.40 දක්වාත් දීමනාව ලබා ගත හැකි අතර උපයා ගැනීම ආරම්භ කළ පසු ආපසු ගෙවිය යුතු ශිෂ්‍ය ණයද ඇති බව සඳහන්. ACOAA අනාවරණය කළේ තරුණයින් සහ සිසුන් 3න් එකක් අවම වැටුපෙන් පහළ ජීවත් වන අතර ආහාර, වෛද්‍ය හමුවීම් සහ කුලිය සම්බන්ධ වියදම් සැලසුම් කළ හැකි ආධාර නොලබා ජීවත් වීමට සිදුවන බවයි. මෙම වසරේ සෙන්ටර්ලින්ක් සහාය සඳහා අයදුම් කිරීම දැන්ම ආරම්භ කළ හැකි අතර අයදුම්කරුවන්ට සර්විසස් ඔස්ට්‍රේලියා පේමන්ට් ෆයින්ඩර් භාවිත කර ගෙවීම් අනුපාතය සහ ලබාගත හැකි මුදල සොයා බැලීමට හැකිවන බවටයි බලධාරීන් අවධාරණය කරන්නේ. ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් අධ්‍යාපනය නොමිලේ ලෙස හැඳින්වුවද දරුවෙකුට වසර 13ක් පාසල් යාමට ඩොලර් ලක්ෂයකට වැඩි මුදලක් වැය වන බවට නව පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ස්වීන්බර්න් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකට අනුව නිල ඇඳුම්, ලිපිද්‍රව්‍ය, තාක්ෂණික උපකරණ සහ පාසල් ක්‍රියාකාරකම් සඳහා වන අධික වියදම් හේතුවෙන් අවදානමට ලක්විය හැකි පවුල් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවටයි වාර්තා වන්නේ. වික්ටෝරියාවේ මෙට්‍රොපොලිටන් පොදු පාසලක ලදරු පාසලේ සිට 12 වසර දක්වා දරුවෙකුට අධ්‍යාපනය ලබා දීමට 2023 දී උපත ලබන දරුවෙකු සඳහා ඩොලර් 1,08,870ක් වැය වන බව පර්යේෂණය මගින් පෙන්වා දී තිබෙනවා. මෙම තත්ත්වයේ හේතුවෙන් දෙමව්පියන්ට ආහාර, ගෘහ බිල්පත් වැනි මූලික අවශ්‍යතා සහ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට සිදු වී ඇති බවටයි වාර්තා වන්නේ. පර්යේෂකයින් අවධාරණය කරන්නේ පාසල් පද්ධතිය තුළ පවතින මෙම අසමානත්වය හඳුනාගෙන මූල්‍ය අර්බුදවලට මුහුණ දෙන පවුල් සඳහා වැඩි සහයෝගයක් ලබා දීම අත්‍යවශ්‍ය බවයි. අධ්‍යාපනය දරිද්‍රතාවයෙන් මිදීමට මාර්ගයක් වන අතර ඒ සඳහා සමාන ප්‍රවේශයක් සෑම දරුවෙකුටම හිමි විය යුතු බවටයි පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කළේ. ඔස්ට්‍රේලියාව තුළ ගෘහස්ථ විදුලි බිල ඉදිරියේදී ඉහළ යනු ඇතැයි වාර්තා වනවා. ඒ අනුව මෙම වසර තුළදී 20%කින් පමණ ගෘහස්ථ විදුලි පරිභෝජනය සඳහා කරනු ලබන අයකිරීම් වැඩි වනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ. මෙයට හේතු වී ඇත්තේ ෆෙඩරල් රජයෙන් ගෘහස්ථ විදුලි බිල් සඳහා එක් කාර්තුවකට ඩොලර් 75ක වට්ටම පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වීම නිසා බවටයි වාර්තා වන්නේ. මෙම වට්ටම 2023 මැද භාගයේ සිට ක්‍රියාත්මක වූ අතර ෆෙඩරල් රජය මගින් ජීවන වියදම් සඳහා සහන ලබා දීමේ අරමුණින් දෙවරක්ම මෙම වට්ටම දීර්ඝ කිරීමටද කටයුතු කළා. 2026 ජූලි මාසයේ වන විට මෙම වැඩිවීම අපේක්ෂා කළ හැකි බවටයි වාර්තා වන්නේ. විශේෂඥයින්ට අනුව 3 දෙනෙකුගෙන් සමන්විත නිවසක වාර්ෂික විදුලි බිලෙහි වැඩිවීම ඩොලර් 500ක් පමණ වනු ඇති බවටයි පැවසෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ටෙලිග්‍රෑම් යටතේ තිබූ අපරාධ ජාලයක සුළමුල හෙළි වී තිබෙනවා. එහි අන්ඩර්වර්ල්ඩ් චැට් එකකදී ගිනි තැබීම, පැහැර ගැනීම, වද හිංසා වැනි අපරාධ සඳහා මුදල් ගාස්තු සඳහන් ඔන්ලයින් මෙනු එකක් හමුවීම භයානක ලකුණක් බවටයි හිටපු පොලිස් නිලධාරියෙකු අනතුරු අඟවා ඇත්තේ. නිව් සවුත් වේල්ස් පොලිසිය හෙළි කළ මෙම ලයිස්තුවට අනුව ප්‍රහාරයක් සඳහා ඩොලර් 1000ක සිට අය කරන අතර නිවසක් ගිනි තැබීම වෙනුවෙන්ද ඩොලර් 10,000 දක්වා අය කිරීම සිදුවනු ඇති. හිටපු රහස් පොලිස් නිලධාරියෙකු සහ දැනට පාසල් ගුරුවරයෙකු වන ලූක් ටේලර් කියා සිටියේ තරුණයින් මේ වර්ගයේ අපරාධ ජාලවලට ඉතා පහසුවෙන් ආකර්ෂණය කරගත හැකි බවයි. ඔහු පවසන්නේ අද සංවිධානාත්මක අපරාධ ගිග් ඉකොනොමි ආකාරයට ක්‍රියාත්මක වන බවයි. අඩු මුදලට වැඩ බහරගන්නා අය වැඩිවීමෙන් අහිංසක පුද්ගලයින්ට හානි වැඩි වෙන බව ඔහු කියා සිටියා. ටේලර් පවසන ආකාරයට පාසල් අතරත් අවදානම සහ ලාභය අතර වෙනස තේරුම් නොගන්නා තරුණයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සඳහන්. මෙය පොලිසියට පමණක් නොව අධ්‍යාපන පද්ධතිය සහ නීති සම්පාදකයන් දීර්ඝ කාලයක් තිස්සේ අසාර්ථක වූ ප්‍රතිඵලයක් බව අවසානයේදී ටේලර් වැඩිදුරටත් සඳහන් කළා.
Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Cranbourne, Officer Shaka වෙත ඔබත් අදම පැමිණෙන්න. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුපිරිවෙන සෙල් ජාලයේ ප්‍රමුඛයා Onaro Foods. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, number 49, Douglas Street, Noble Park. පර්ත් නගරේ පැවති ඉන්වෙන්ෂන් ඩේ විරෝධතා රැලියකට නිවසක සාධන ලද බෝම්බයක් විස්සි කළ බවට 31 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. CBDහි ෆොරස්ට් ප්ලේස් වෙත රැස්ව සිටි විරෝධතාකරුවන් 2500ක් පමණ වූ පිරිස ඊයේ දහවල් 12:30ට පමණ හදිසියේ ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළා. විසි කළ උපකරණය පිපිරී නොමැති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ එය රසායනික ද්‍රව්‍ය නේල් සහ ලෝහ බෝල් බියරින් යොදා සකස් කළ අතිශය අනතුරුදායක බෝම්බයක් බවයි. සැකකරුගේ වෝවික් ප්‍රදේශයේ නිවසකින් බෝම්බය සාධන ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. ඔහුට සැකසහිත තත්ත්වයන් යටතේ බෝම්බ සකස් කිරීම, සන්තකයේ තබා ගැනීම සහ හානි කිරීමට අදහස් කිරීම සම්බන්ධ චෝදනා යටතේ නඩු පවරා ඇති අතර ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නදන් බීචස් ප්‍රදේශයේ ජනප්‍රිය වෙරළ කිහිපයක මෝරුන් දැකීම හේතුවෙන් ජනතාව ජලයෙන් ඉවත් කර තිබෙනවා. මෑන්ලි බීචි අද පෙරවරු 11:25ට පමණ දෙවනවරට මෝරෙකු දැකීමත් සමග සර්ෆ් ලයිෆ් සේවර්ස් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර වෙරළ වසා දැමුවා. අද දිනේ ජීවයි පාම් බීච් සහ වෙල් බීච් වෙරළවලද මෝරුන් දැක ඇති අතර එම වෙරළවල් තාවකාලිකව වසා පසුව නැවත විවෘත කළ බවටයි වාර්තා වන්නේ. ජනවාරි 18 සිට පැය 48ක් තුළ සිදු වූ මෝර ප්‍රහාර 4ක් හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය දැඩි අවධානයක පවතිනවා. එම සිදුවීම් වලදී 12 හැවිරිදි නිකෝ ඇන්ටික් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සිදුවීමකදී 27 හැවිරිදි ඇන්ඩ්‍රී ඩී රූටර් මෑන්ලි බීච් ආසන්නයේ සර්ෆින් කරමින් සිටියදී මෝර ප්‍රහාරයට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. දිගු සති අන්තේ පුරා ජනතාවගේ ආරක්ෂාව සඳහා ඩ්‍රෝන් නිරීක්ෂණ වැඩි කර අතිරේක ගලවා ගැනීම් කණ්ඩායම් යොදවා ඇති බවටයි නිව් සවුත් වේල්ස්හි සර්ෆ් ලයිෆ් සේවිං පවසන්නේ. අද උදැසන පැපුවා නිව් ගිනියාවට මැග්නිටියුඩ් ඒකක 5.5ක භූකම්පනයක් ඇති වී තිබෙනවා. එරට වේලාවෙන් අද උදැසන 3ට පමණ භූකම්පනය ඇති වූ බවටයි පැවසෙන්නේ. පැපුවා නිව් ගිනියාවේ සදර්න් හයිලන්ඩ්ස් පළාතේ නිරිතදිග මෙන්ඩි ප්‍රදේශයට මෙම භූකම්පනය ප්‍රබලවම දැනී ඇති බවට වාර්තා වනවා. පොළව මට්ටමේ සිට කිලෝමීටර් 9ක් ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. විශේෂඥයින් පවසන්නේ මෙම භූකම්පනය නොගැඹුරු සහ මධ්‍යම ප්‍රමාණයේ භූකම්පනයක් බවයි. පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඉහළින් පිහිටා තිබෙනවා. මෙම භූකම්පනයෙන් ඕස්ට්‍රේලියාවට සුනාමි අවදානමක් හෝ වෙනත් ආපදා තත්ත්වයක් නොමැති බවටයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවට ඩොලර් 7,50,000කට අධික වටිනාකමක කොකේන් ආනයනය කිරීමට උත්සාහ කළ බවට එක්සත් රාජධානියේ සිට පැමිණි 26 හැවිරිදි පුද්ගලයෙකු සහ නෙදර්ලන්තයේ සිට පැමිණි 28 හැවිරිදි පුද්ගලයෙකු කොකේන් ගුලි 200කට වැඩි ප්‍රමාණයක් ගිල දමා රහස්‍යගතව රටට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවටයි පොලිසිය සඳහන් කළේ. දේශ සීමා මුර නිලධාරීන්ට ඇති වූ සැක මත දෙදෙනා රෝහල්ගත කර ඇති අතර පසුව කොකේන්නෙහි සැලකෙන ගුලි 212ක් ඔවුන්ගෙන් සොයාගෙන තිබෙනවා. මෙම මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.33ක් බරින් යුක්ත වූ අතර එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම ඩොලර් 7,50,000ක් ලෙසටයි සඳහන් වන්නේ. අලෙවි කළ හැකි ප්‍රමාණයක කොකේන් ආනයනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දෙදෙනාට චෝදනා එල්ල කර ඇති අතර වරදකරුවන් වුවහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකියි. බලධාරීන් අනතුරු අඟවන්නේ මේ ආකාරයෙන් මද්‍රව්‍ය ශරීරය තුළ සඟවාගෙන ගමන් කිරීම අතිශය භයානක ක්‍රියාවක් වන අතර ජීවිතයටද දැඩි අවදානමක් ඇති කළ හැකි බවයි. ඊලෝන් මස්ක්ගේ ග්‍රොක් AI ඇප් එක සම්බන්ධයෙන් යුරෝපා සංගමය නිල විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කාන්තාවන් සහ දරුවන්ගේ අවසරයකින් තොර ලිංගික රූප ජනනය කිරීමට ඉඩ ලැබීම හේතුවෙන් බොහෝ රටවල්වල විරෝධතාවක් මතුවුණා. EU කොමිසම කියා සිටියේ මේ හරහා නීති විරෝධය සහ බරපතල හානිකර අන්තර්ගතයන් පැතිරුණු බවයි. මේ හේතුවෙන් X Twitter සමාගම ඩිජිටල් සර්විසස් ඇක්ට් නීති අනුගමනය කර ඇද්දැයි මෙම පරීක්ෂණයෙන් සොයාගනු ඇති. ඔස්ට්‍රේලියාවේ E-Safety කමිෂන් ඇතුළු රටවල් කිහිපයක්ම ග්‍රොක් භාවිතයෙන් දරුවන්ට හානිවන අන්තර්ගතයන් නිපදවීම ගැන කනස්සල්ල පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඊලෝන් මස්ක් පවසන්නේ ග්‍රොප් නීති විරෝධී දේවල් ජනනය කර නොමැති බවත් කිසියම් දෝෂයක් ඇතනම් ඒවා වහාම නිවැරදි කිරීමට හැකි බවයි. එහෙත් ද වර්ජ් වෙබ් අඩවිය අවධාරණය කරන්නේ ග්‍රොප් භාවිතයෙන් තවමත් කාන්තාවන්ගේ රූප ලිංගිකකරණය වූ ඉරියව් දැක්වෙන ආකාරයට වෙනස් කිරීම පහසු බවටයි. EU කොමිසම පවසන්නේ මෙම විමර්ශනය තුළින් එක් සමාගමට එරෙහිව දඬුවම් සහ නීතිමය පියවර ගත හැකි බවයි. එම පුවතත් සමගින් අදට නියමිත දවසේ පුවත් එකතුව මින්නිමාවට පත්වනවා. හෙට දිනේත ඕස්ට්‍රේලියාවේ උණුසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඔබට දිනපතා ප්‍රවෘත්ති ගෙනෙන එකම පුවත් ප්‍රකාශය ඔස්ලංකා TV ඔස්ට්‍රේලියා ටුඩේ. සුබ රාත්‍රියක් ඔබට. Lanka TV Daily News. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Cranbourne, Officer Shaka වෙත ඔබත් අදම පැමිණෙන්න. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුපිරිවෙන සෙල් ජාලයේ ප්‍රමුඛයා Onaro Foods. ඔබ ලෝකෙ කොහේ හිටියත් ලංකාවේ ඔබේ හිතවතුන්ට නෑදෑයන්ට ග්‍රොසරි අයිටම්ස්, කේක්, ෆ්ලවර්ස්, පිරිකර භාණ්ඩ යැවිය හැකි හොඳම ක්‍රමය. ලයිට්මෝ shopping ලංකාවට තෑගි යවන හොඳම විදිය. දැන්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. Travel Shine දස වසරක විශ්වාසයත් සමග ලොව පුරා සංචාරය කරන්න. අඩුම එයා ටිකට් එකක් පහසු ගෙවීමට ගන්න. කතා කරන්න ඔස්ට්‍රේලියාවෙන් 03-87-87-5400 ශ්‍රී ලංකාවෙන් 0117-878-878 පැය 24ම ඔබ සමගයි. ඔබේ අනාගතයේ සුබ අසුබ සත්‍ය ලෙස දැනගන්න සියලු ජ්‍යොතිෂ කටයුතු විශ්වාසවන්තව සිදු කරගන්න ශ්‍රී ලංකා ජ්‍යොතිෂ අසපුව වසර ගණනාවක් පුරා ඕස්ට්‍රේලියාවේ සිට ජ්‍යොතිෂ කටයුතු සිදු කරන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ස්ටැන්ලි ධර්මකුමාර මහතා හමුවන්න. කතා කරන්න 0435 02 6912. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, number 49, Douglas Street, Noble Park.